1962 මාර්තු 15 වෙනි දින ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝන් එෆ් කෙනෙඩි මහතා ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට දවල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම මගින් ලෝකයට ප්‍රථමයෙන් පාරිභෝගික අයිතිවාසිකම් හඳුන්වා දුන්නා. එතැන් සිට සෑම වසරකම මාර්තු 15 වෙනි දින පාරිභෝගික ජාත්‍යන්තරය විසින් කාලීනව වැදගත් වෙන අවධානයට ලක් කළ යුතු තේමාවක් යටතේ ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය සමරනු ලබනවා. ඒ අනුව මෙවර තේමාව තිරසර ජීවන රටාවකට සාධාරණව යොමු වෙමු. ඒ වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඔබ වෙත ගෙන එන විශේෂ පණිවිඩයයි මේ. අපි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් තිරසර ජීවන රටාවක් වෙනුවෙන් සාධාරණ වෙළඳපොළක් ගොඩනගමු. පාරිභෝගික ආරක්ෂාව, නිවැරදි තොරතුරු, තිරසර ජීවන රටාවන් වෙනුවෙන් අපි සෑම විටම කැපෙමු. දැනුවත් පාරිභෝගිකයන් හරහා තිරසර ජීවිතයක් සහ සාධාරණ වෙළඳපළක් ගොඩනගාගත හැකිය. අපි තිරසර ජීවන රටාවක් සඳහා දැනුම සහ අවබෝධය ඔබ වෙත නිරන්තරයෙන්ම ලබා දෙන්නෙමු. තිරසර ජීවන රටාවකට ගැලපෙන පරිදි ව්‍යාපාරිකයන් අතර සාධාරණ තරගයක් ඇති කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැපවෙමු. Fair pricing policies and sustainable consumptions are our responsibility. We are committed to prevent excessive pricing and market manipulation. තිරසාර ජීවන රටාවක් උදෙසා නීතියට අනුව කටයුතු කිරීම ඉතා වැදගත්ය. ඒ අනුව අපි පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව උදෙසා අසාධාරණ වෙළඳ පිළිවෙත් වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා නීතියට අනුව කටයුතු කරමු. අපගේ මූල්‍ය පාලන ක්‍රම විනිවිදභාවය සහ තිරතරභාවයෙන් යුක්තකි. වඩාත් සාධාරණ වෙළඳපොළක් සඳහා සත්‍ය පිරිවැය මෙන්ම ප්‍රායෝගික වූ මූල්‍ය පාලන ක්‍රම ඉතා වැදගත් වේ. තිරසාර සංවිධානයක් සඳහා නවෝත්පාදනශීලී වගකීම් සහිත කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි. නැවුම් අදහස්, ක්‍රියාවලි, හිතකාමී සේවක සංස්කෘතියක් තුළින් අපි පාරිභෝගිකයාට ඉහළම සේවාවක් ලබා දෙන්නෙමු. අපි සෑම විටම පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කර තිරසාර වෙළඳපොළක් සඳහා සැලසුම් සකස් කරන්නෙමු. සාධාරණ වෙනසකින් යුත් තිරසර ජීවන රටාවක් උදෙසා මැදිහත් වීමට මේ සෑම භූමිකාවක්ම ඉතාමත්ම වැදගත්. පාරිභෝගික අයිතිවාසිකම් දැනගෙන වගකීම් සහගත පාරිභෝගිකයෙකු වන්න. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ඔබ ආරක්ෂා කිරීමට නිරන්තරයෙන්ම බැඳී සිටී.